This is the grand finale. දැවන්ත වේදිකාවක් දැවන්ත ප්‍රේක්ෂකාගාරයක් මම දන්නවා ඔබේ රිද්මය ගැහෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා මේ රටේ ස්වාධීන රූපවාහිනියෙන් නරඹන මේ හැමෝමත් බලාගෙන ඉන්නේ කවුරුන්ද ජයග්‍රාහකයා කියලා අපි youth with talent reality වේදිකාව තුල අපි කිව්වා reality දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා එකක් තමයි ගමේ තිබෙන ශක්තිමත් තරුණයෝ වේදිකාවට ජාතික තලයට ඔවුන්ගේ විශිෂ්ට හැකියාවන් අරගෙන එන එක. අනිත් රියැලිටිය තමයි කාටත් නොදැනුණු නමුත් ගමට දැනෙන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා 1500ක්. තරුණයින්ට මේ වගේ අභියෝගයක් දුන්න රුපියල් 75000ක් දීලා ඔබ ගමට දැනෙන ව්‍යාපෘතියක් සිදු කරන්නට ඕනේ කියලා. ඔවුන්ට දුන්න අභියෝගය තමයි මේ 75000 මුදල 3 ගුණයක් 225000ක දක්වා ඔවුන් වර්ධනය කරගත යුතුයි කියලා. ඉතින් එහෙම ව්‍යාපෘති 1500න් දිස්ත්‍රික්ක මට්ටමින් අගනුවර තරුණයා ඒ දිස්ත්‍රික්කයත් සමගින් දිස්ත්‍රික්ක 26ක් තරුණ දිස්ත්‍රික්ක 26කින් අවසන් වටේට තේරිලා ඉන්නවා. ඒ හොඳම ව්‍යාපෘතිය සඳහා කෝටියක මුදලක් ප්‍රදානය කරන්නට ජාතික තරුණ සේවා සභාව සියල්ල සූදානම් කර අවසන්. ඒ වගේම අනෙක් ව්‍යාපෘති 8ක් සඳහා මිලියනයක් ලක්ෂ 10ක හිලින ලබා දෙන්නට සූදානම්ින් ඉන්නේ. ඉතින් ඒ දිස්ත්‍රික්කවල ජයග්‍රාහකින්ට තිලින ප්‍රදානය කරන මොහොත තමයි මේ එළඹෙලා තිබෙන්නේ. ජය සංකේත ප්‍රදානය කරන්නට මම ඉතාමත්ම ගෞරවයෙන් මේ මොහොතේ ආරාධනය කරනවා වේදිකාවට ගොඩ වෙන්නට කියලා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍යතුමනි නිරෝෂන් පෙරේරා මැතිතුමනි ඔබතුමන්ට එවැගේම ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමනි අධ්‍යක්ෂ ජෙනරාල් නිතිඥ එරන්ද වෙලියන්ගේ මැතිතුමනි අපි ආරාධනය කරනවා මේ ගමට කෝටියක් ලබා දෙන ඒ ව්‍යාපෘතියේ හිරින ලබා දෙන මූලික අධීර ආරම්භ කරන්නට වේදිකාවට ගොඩ වෙන්නට කියලා. දෙපළාතින් අපි සූදානම් ජය සංකේත ප්‍රදානය කරන්නට ඊට කලින් අපි බලමු පළාත් මට්ටමින් කොයි ආකාරයෙන්ද මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ කියලා. අපි ගරු අමාත්‍යතුමනි ගරු සභාපතිතුමනි අපි ඉස්සෙල්ලාම යමු උතුරු පළාතට. උතුරු පළාත දැකගෙන අපි සූදානම් අවුරුන්ද උතුරු පළාතේ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ කියලා දැක බලා ගන්නට. උතුරු පළාත යාපනීය දිස්ත්‍රික්කය කොට්රාවත් රේන්ජර් සෙවුන සමාජය පෙර පාසලක් ඉදිකිරීම ඉස්සර පරණ බිල්ඩින් එක බැලුවා නම් මේක කොහොමද මේ විදියට ඔයගොල්ලෝ කෙනාවා කොහොමද හැදුවා කියලා ඔයගොල්ලෝ හිතයි. ඒ 75ක් හම්බ වෙන්නේ නැත්නම් දාම මේ බිල්ඩින් එකම පරණ විදියට තමයි අපි දාම ඉඳලා ඇති. ජිල්ලොච්ච දිස්ත්‍රික්කය ඉලම්කලි යවුන සමාජය යවුන සමාජ ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය பாடசாலை சென்று வருகின்ற பிள்ளைகளுக்கு மாலை நேர கல்விகள் நடத்துவதற்குரிய இடம் இல்லை மற்றும் இளையோர் வந்து தங்களது பொழுதுபோக்குகளை செலவிடுவதற்காக நேரமில்லை. இப்படி ஒரு இளையோர் கட்டடம் ஒன்று கல கட்டடம் ஒன்று நாங்கள் கட்டியிருக்கின்றோம். මුලතිව් දිස්ත්‍රික්කය වෙලින්ටන් යවුන සමාජය කෘෂිකර්මාන්තය සඳහා ජල සැපයුම ලබා දීම அதாவது நிலத்தடி நீர் வற்றியதனால் கிணறுகளிலே நீர் இல்லை. பயிர்களுக்கு இறைக்கிறதற்கான போதிய நீர் பெறாத காரணத்தினால் தான் இந்த ஏற்று நீர் பாசனத்தை நாங்கள் நாட வேண்டி வந்தது. මේ ව්‍යාපෘති අතරින් උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය සඳහා ජල සැපයුම ලබා දීම වෙනුවෙන් වෙලින්ටන් යෞවන සමාජය තමයි ගමට කෝටියක් වැඩසටහනේ 9 වන ස්ථානය දිනාගන්නේ. අපි ආරාධනය කරනවා වේදිකාවට ගොඩ වෙන්නට කියලා 9 වන ස්ථානය මුලතිව් දිස්ත්‍රික්කයට යන්නේ
අපි දැක්කා ගරු සභාපතිතුමන් ඇතුළු මේ සියලු දෙනා සක්‍රියව මේ සඳහා දායකත්වය දෙනවා. ඒ බිමට ගිහිල්ලා ඒ සියල්ල නරඹමින් මේ තාරුණ්‍ය හැකියාවන් නගය කළ ආකාරය අපි දුටුවා. ඉතින් මේ සංවර්ධනාත්මක ප්‍රවේශය තුළ ලබන ප්‍රතිලාභ බොහෝමයක් තිබෙනවා කියන කාරණය අපි සිහිපත් කරන ගමන් ගමට කෝටියක් වැඩසටහනේ රුපියල් මිලියනයක තිලිනය ලබා ගන්නේ 9 වන ස්ථානයේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය සඳහා ජල සැපයුම ලබා දීම වෙනුවෙන් වෙලින්ටන් යෞවන සමාජය. අපි සුබ පැතුම්. අපි සූදානම් මධ්‍යම පළාතට ගමන් කරන්න. මධ්‍යම පළාතේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ කියන කාරණේ අපි දැන් දැක බලා ගමු. මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කය වැලිගල්ල එක්සත් යෞවන සමාජය ව්‍යවසායකත්ව කාබනික ගොවිපළ තරුණයෝ යැපීම් මානසිකත්වයෙන් මිදලා සෝත්සාහයෙන් නැගී සිටින්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි තුන්වෙනි ලෝකයෙන් මිදලා අපි සංවර්ධිත රටක් කරා යනවා නම් අපට අවශ්‍යයි මෙවැනි ව්‍යාපෘති. මාතලේ දිස්ත්‍රික්කය සත්සර යෞවන සමාජය මහජන පුස්තකාලය හා ග්‍රාම නිලධාරී කාර්යාලය නැනනුවන පාදාන්න මේ ස්ථානය ගොඩක්ම වටිනවා අපිට. ගමේ විශාල අඩුපාඩුවක් තිබුණ දෙයක් මේ දරුවෝ විසින් ඉෂ්ට කරලා දීලා තියෙනවා. ඒක ගමට සම්පතක්. නුවරඑළිය දිස්ත්‍රික්කය ගල්කැටපතන පුබුදු යෞවන සමාජය ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම. මේ ප්‍රදේශයේ තියෙන පාසල් 9කට විතරම කිසිදු ක්‍රීඩා පිටියක් ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක් නැහැ. විශේෂයෙන් අති උන්නතාංශ මට්ටමේ ක්‍රියාකාරී පුහුණු වීමට මම හිතා ඉතාමත් උචිත දේශගුණයක් තියෙනවා. ලංකාවට බිලියන ගානක අපි ආයෝජනයක් කරලා තිනවා මේම ක්‍රීඩා ගැන ඉදිකිරීමෙන්. මධ්‍ය පළාතේ මේ ව්‍යාපෘති අතරින් 8 වන ස්ථානය ක්‍රීඩා පිටිය සංවර්ධනය කළ ගල් කැටපතන පුබුදු යෞවන සමාජය. පුබුදු යෞවන සමාජයයි ගමට කෝටියක් වැඩසටහනේ 8 වන ස්ථානය හිමි කර ගන්නා වූ යෞවන සමාජය. පොරලිය දිස්ත්‍රික්කය මධ්‍යම පළාත එනතුරුව අපි සූදානම් ඔබව කැඳවාගෙන යන්නට බස්නාහිර පළාතට. බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය ප්‍රතිභා යෞවන සමාජය හම්බැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම. මට ලොකු සතුටක් දැනුණා මමත් තරුණ භික්ෂුවක් හැටියට තරුණ පිරිසක් පන්සලට එකතු වෙලා ඔවුන්ගේ නායකත්වයේ ඔවුන්ගේ ශ්‍රම දායකත්වයේ තුලින් මේ වගේ කාර්යයක් කරන්න ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් හැටියට. නාගරික තරුණයා බ්ලැක් තන්ඩර් යෞවන සමාජය ප්‍රජාශාලාවක් ඉදිකිරීම. අපිට සමිතියක් පවත්වා ගන්න තැනක් නැති වෙන තිබ්බේ දැන් මේ ප්‍රජාශාලාව ඉදිකරගෙන ඒ සමිතිය පවත්වාගෙන යන්නත් පුළුවන්. කළුතර දිස්ත්‍රික්කය ධර්ම ප්‍රදීප යෞවන සමාජය සේවා පියස ඉදිකිරීම. ව්‍යාපෘතියේ සවිශේෂත්වය තමයි ගමේ යෞවන සමාජයේ සමාජිකයන්ට වගේම ගමේ වැඩිහිටියන්ටත් ඒ වගේම ගමට අනිකුත් සම්බන්ධ පුද්ගලයන්ටත් විශේෂයෙන්ම වැඩි ප්‍රතිලාභ ප්‍රමාණයක් මේ ව්‍යාපෘතිය තුළින් ලැබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය එකමුතු යෞවන සමාජය
කනිෂ්ඨ විද්‍යාලය S අරින්න තක්ෂිලාව ගුණාත්මක අධ්‍යාපනය දක්වා විහිදුණු කාර්යයක් තමයි මේ කෙරුණේ. S අරින්න තක්ෂලාව කියන වචනේ පරිසමාප්තයෙන් අද අපේ පාසල S ඇරිලා තියෙනවා. බස්නාහිර පළාතේ ගමට කෝටියක් වැඩසටහනේ 6 වන ස්ථානය කවුරුන්ද? ගම්පහ මිහිඳු කනිෂ්ඨ විද්‍යාලයේ S අරින තක්ෂිලාව එකමුතු යෞවන සමාජය. අනතුරුව අපි සූදානම් වෙන්නේ පස්වන ස්ථානයට යන්නට. පස්වන ස්ථානය අපි දුටුවා මධ්‍යම පළාතේ ඒ වගේම බස්නාහිර පළාතේ තවත් ජයග්‍රාහකයෙක් සිටිනවා. ඒ තමයි කොළඹ දිස්ත්‍රික්කය හංගල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම ප්‍රතිභා යෞවන සමාජය. අනතුරුව අපි සූදානම් පස්වන ස්ථානයේ දක්වා ගමන් කරන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රජාශාලා බහ සේවා පියස ඉදිකිරීම වෙනුවෙන් සත්සර යෞවන සමාජය. හතරවන ස්ථානයේ කවුරුන්ද? අපි සූදානම් ඔබ කැඳවාගෙන යන්නට උතුරු මැද පළාතේ ඒ නිර්දේශිත නාමයන් වෙත. උතුරු මැද පළාත අනුරාධපුර දිස්ත්‍රික්කය ඉහළ බැබ ශක්තිය යෞවන සමාජය අඩු ආදායම්ලාභීන්ට මැටි නිවාස වෙනුවට සිමෙන්තියෙන් සකස් කරන ලද නිවාස ඉදිකිරීම. මේ දරුවන්ගේ ආරක්ෂාව ජීවිත අවදානම් තත්ත්වයේ තිබිච්ච නිවසක් වෙනුවට නිවසියන්ට හිමි වෙලා තියෙන ස්ථීර නිවසක් තරුණ ශක්තිය තමයි මේ රටට පෙන්වලා තියෙන්නේ. මෙවැනි පරපුරකට ඉදිරි රටේ අනාගතය බාර දෙන්න තියෙනවා මම හිතන්නේ. තාතුරටත් මම ශක්තිමත් කරොත් දිරිගැන්වුවොත් අපිට පුළුවන් වෙයි මීට වඩා ඉහළ නිමීම වටිනාකමක් තියෙන රට හිතකාමී දෑයට ගන්න ව්‍යාපෘතියක් දායාද කරන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කය සිනිත් යෞවන සමාජය දහම් පාසල් ගොඩනැගිල්ලක් සැකසීම. මේක ප්‍රජාව හදන තැනක් පන්සල විහාරස්ථානය නිසා මෙතන මඩවගුරක් තිබිච්ච තැනක් සුන්දර පෙර පාසලක් බවට පත් කරගන්න අපි හැමෝටම පුළුවන්කම ලැබුණා. ඒ නිසා මෙතන ඉඳලා තව අවුරුදු 100 ගාණක් මේ දරුවන්ගේ ජීවිත හදන්න, දරුවන්ට මගනුමග කියන්න, ඒ වගේම දහමේ අඩිතාලම දමන්න මේ තැන තෝතැනක් බවට පත් වේවි. හතරවන ස්ථානය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ට මැටි නිවාස වෙනුවට සිමෙන්තියෙන් සකස් කරන ලද නිවාසය ඉදිකිරීම. ඉහළ වැව ශක්ති යෞවන සමාජය.
සබරගමුව පළාතේ නිර්දේශිත ව්‍යාපෘති මොනවදයි බල. සබරගමුව පළාත කෑගල්ල දිස්ත්‍රික්කය සමගිසිත යෞවන සමාජය කන්දමුල්ල ගම්මැද ගල් කඩා ඉවත් කර පාර පුළුල් කිරීම. අපේ පාසලට එන්න තියෙන එකම මාර්ගය මේක කෙටි මාර්ගය. දරුවන් මේ පාසලේ එන්නේ ගිරිදුර්ග වනදුර්ග ජලදුර්ග ඔස්සේ තමයි එන්නේ. ඉතින් එතෙන්දී දරුවෝ බොහෝ අපහසුතාවයට ලක් වෙලා දිනවා. මේක අපේ පාසලේ දරුවන්ටත් අපේ ගුරුවරුන්ටත් ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාටත් සැබෑ සිහිනයක් කියලා මම හිතනවා. රත්නපුරේ දිස්ත්‍රික්කය පිටකන්ද ලයන්ස් යෞවන සමාජය පිටකන්ද කතරගම දේවාලය ආශ්‍රිත ජල ව්‍යාපෘතිය අවුරුදු 40ක් විතර වැඩිහිටියන් විසඳන්න බැරි ප්‍රශ්නයකට ප්‍රායෝගිකව මුහුණ දුන්න අපේ ලයන්ස් යෞවන සමාජයේ දූ දරුවෝ මේ ගම් හතරටම පානීය ජලයක් දැන් ලබලා දෙනවා. ගමට කෝටියක් වැඩසටහනේ තුන්වන ස්ථානය සබරගමුව පළාත කෑගල්ල දිස්ත්‍රික්කයේ කාන්තමුල්ල ගම මැද ගල් කඩා ඉවත් කර පාල පුරුල් කිරීම සමගිසිත යෞවන සමාජයයි ජයග්‍රාහකයින් බවට පත්වෙන්නේ. සභාපතිතුමනි මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 3ම නිර්දේශිත නාමයන් අතරට එක් වුණා. නුවරඑළිය, මාතලේ, මහනුවර. එනම් දෙවන ස්ථානය මධ්‍යම පළාතයි ජයග්‍රහණය කරන්නේ. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකත්ව කාබනික ගොවිපළ වැලිගල්ල එක්සත් යෞවන සමාජය ස්තුතිවන්ත වෙනවා බෙහෙවින්ම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමනි නිරෝෂන් පෙරමැතිතුමනි ඔබතුමන්ට ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමනි නීතිඥ රන්ද පැලියන්ගේ මෙතුමනි ඔබතුමන්ට කවුරුන්ද කෝටියේ ජයග්‍රාහකයින් බවට පත් වෙන්නේ? කවුද? කවුරුන්ද ගමට කෝටිය හිමි කරගන්නේ? එවැගේම කිරුල කාටද? කිරුල කාටද? හොඳයි අපි බලමු උණුසුම් රැඳී සිටින්න අපි සමගින්